මම අනෝජා වීරසේකර. මම SDTA කැම්පස් එකේ දැරියේ කවුන්සලින් සයිකොලොජි ඩිග්‍රී එක. ඩිග්‍රී එකට කලින් මම කවුන්සලින් සයිකොලොජි ඩිප්ලෝමා එක හැදෑරුවා. ඊට පස්සේ මට අවස්ථාව ලැබුණා ඩිග්‍රී එක කරා යන්න. ඒ වගේම මම මේ ඩිග්‍රී එක ගන්න අතරතුර ස්පෙෂල් නීඩ් චයිල්ඩ් සයිකොලොජි හදාන්න තියෙනවා. ඒක ඩිප්ලෝමා එකක් මම අද මේ උපාධි ප්‍රදාන උත්සවයේදී ලබා ගන්නවා. ඉතින් මට කියන්න ඕනේ මම ඇත්තටම ලංකාවේ ඉඳලා නෙමෙයි මේ ඩිග්‍රී එක සහ ඩිප්ලෝමා එක කරේ. මම පිටරට ඉඳලා තමයි කරේ. ඒක විශේෂත්වයක්. ඉතින් මම දැනට විදේශගත වෙලා ඉන්න බහරේන් රාජ්‍යයේ. ඉතින් විදේශගත වෙලා ඉන්න අතරතුර තමයි මම මේ ඩිග්‍රී එක සහ ඩිප්ලෝමා එක අරගත්තේ. මම දැනට ස්පෙෂල් නීඩ් චයිල්ඩ් සයිකොලොජි සම්බන්ධව ෂැඩෝ ටීචර් කෙනෙක් වශයෙන් පිටරට සේවය කරනවා. ඉතින් මට ගොඩක් වටිනවා මේ ලබාගත් කවුන්සලින් සයිකොලොජි ඩිග්‍රී එකත් ස්පෙෂල් නීඩ් ඩිප්ලෝමා එකත්. මොකද මගේ රැකියාව සහ එතනින් එහාට මට යන්න තියෙන අවස්ථාව ලබා ගන්න. ඉතින් මම කියන්නේ ලෝකෙ කොහේ හිටියත් SDTA කැම්පස් එකත් එක්ක එකතු වෙලා ඔයගලන්ට පුළුවන් ඔයගලගේ ජීවිතේ ජය ගන්න. මොකද මම විදේශගත වුණේ මෙහෙම බලාපොරොත්තුවකින් නෙමෙයි, මොන රැකියාවක් කරනවද කියන අදහසකිනුත් නෙමෙයි. නමුත් මම මේක ලබාගත් ජයග්‍රහණයත් එක්ක මට හොඳ රැකියාවක් ලැබිලා තියෙනවා සහ මට හොඳ පිළිගැනීමක් තියෙනවා. ඉතින් මම ලංකාවේ රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරා කාලයක්. ඉතින් දැනටත් ඒ කටයුතු වල නියැලෙනවා ලැබෙන හැම අවස්ථාවකම. ඉතින් මම කියන්න ඕන එකම දේ SDTA කැම්පස් එකේ ඇත්තටම හොඳ ආචාර්ය මණ්ඩලයක් ඉන්නවා. අපේ ශාන් බණ්ඩාර මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව විදේශගත වෙලා ඉඳලා හරි ලබා දුන්නට. ඉතින් මේ ආදරණීය ගුරු හරුකම් දෙන කාර්ය මණ්ඩලයත් එක්ක ඕගොල්ලන්ට පුළුවන් ඇත්තටම SDTA කැම්පස් එකත් එකතු වෙලා මේ වගේ ඇත්තටම මම ලබාගත් වගේ ජයග්‍රහණයක් ලබා ගන්න. එහෙනම් SDTA කැම්පස් එකත් එක්ක ඔයගොල්ලෝ එකතු වෙන්න. SDTA කැම්පස් ඔබේ සීමාව ආසයි.